ගත කිරීම වල ඉන්නේ කියන්නේ. මං ගාලික් දැම්මද? ගාලික් පොට්ටකුත් දානවා. නිවැරදි ආකාරයට බුල්සායි එකක් දාගන්න මෙන්න මෙහෙම. මෙතර විකුණලා තමයි මේ දවස්වල ජීවත් වෙන්නේ. නියම රස වෙන අර බිබිම්බප් වල එන මේ මසේ ගැන රස වෙනවා මේ. ඔන්න ඔයාලටත් මං හදපු බිබිම්බ. කාල රස කියන්න ඕනේ. මේක නම් හොරීම රසයි නේද වගේ අයියා. ඉතින් දැන් බිබිම්බප් කෝ දන්නවනේ මේක හදන්න කියලා. ලංකාවේටත් හදන්න පුළුවන්. ඔක්කොම වගේ තියෙනවනේ ලංකාවෙත් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් සේරම වගේ තියෙනවා. ලගින් හරි රසයයිනේ. මේ කොරියන් අය නිරෝගී වෙන්න මේවා කාලා. අපි අද බිබිම්බප් හදන්නේ. හායි කොහමද ඔයාලට? ඔන්න අද අපි ගෙදරදීම බිබිම්බප් එකක් හදාගන්න යන්නේ. රසම රස බිබිම්බප් එකක්. ඒකට ඕන කරන ටික තමයි දැන් මේ අරන් තියෙන ගොඩක් දේවල් ඕනේ බිබිම්බප් හදන්න. චූටි ටිකක් ඕන. මේ තියෙන්නේ බීෆ් අරගත්තා. ඊට පස්සේ කැරට් මම පොඩිවට කපා ගත්තා. ගාර්ලික් ටිකක් චොප් කරගෙන තියෙනවා. ආයේ මම මේ අරන් තියෙන්නේ මේ කොරියන් වල සිගම්චි. මේ කොරියන් වල නිවිති කියලා කියන්නේ. ඒක මේ තියෙන්නේ හරියට මෙන්න මේ පඳුරක් වගේ තියෙන්නේ. මේ වගේ තියෙන්නේ. ඊට පස්සේ ආයේ මේ ගත්තා බීන් ස්ප්‍රවුට්. මේ පැලවෙච්ච බොන්චි. අරගෙන තියෙනවා ආය ඕනම කරන එක තමයි සෙසමි ඔයිල් එක. සිංහලෙන් තල තෙල්. හරිද? ඊට පස්සේ ආය මං කියවනේ හනි ඕන. මේ හනි ඕන. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි ඉතින් හැම එකටම දාන්න ලුණු එක ඕන. ඉස්සෙල්ලම අපි කරන්න ඕන මැරිනේට් කරගන්න ඕන අපේ මස් එක. ගාර්ලික් මැරිනේට් එකක් තමයි කරන්නේ අපේ මේ බීෆ් එකට. ඒකට අපි ගාර්ලික් දානවා පොඩ්ඩක් විතර දාන්නේ. නිකම් දාලා දාන්න ඕන හනි. මේ බිබිම්බප් එක පොඩි පැණි රහක් තියෙනවා. ඒ පැණි රහ ගන්නෙ මේ හනි වලින් තමයි. හනි වලිනුයි මේ සෙසමි ඔයිල් එකෙන් තමයි බිබිම්බප් එකේ යුනික් රහක් එන්නේ. ඒකට අපි මේ සෙසමි ඔයිල් දානවා. ටේබල් ස්පූන් 2ක් විතර දානවා. ඊට පස්සේ ඒකට දාන්න ඕනේ සොයා සෝස්. මගේ සොයා සෝස් එක නම් චුට්ටක් ඉවර වෙලා තියෙන්නේ. පොඩ්ඩයි තියෙන්නේ. සොයා සෝස් දාන නිසා මේ ලුණු දාන්නේ නැහැ. හැබැයි මගේ සොයා සෝස් චුට්ටක් දාන නිසා මම ලුණු චුට්ටක් දානවා. පොඩ්ඩක් විතර වැඩි වෙයිද දාන්න. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරන්න ඕන. හොඳට මික්ස් කරලා අපි පොඩ්ඩක් පැත්තකින් තියලා තියමු. පැලවෙච්ච බෝන්චියට ගත්තනේ. ඒකටත් අපි හනි පොඩ්ඩකුයි ලුණු චූට්ටකුයි මොකද මේකද මේ සෙසමි ඔයිල් පොඩ්ඩක් විතර දානවා. දාලා හොඳ පොඩ්ඩක් මික්ස් කරනවා. පොඩ්ඩක් මික්ස් කරලා තියනවා. මං ගාර්ලික් දැම්මද? ගාර්ලික් පොඩ්ඩකුත් දානවා.
ඒකත් හරි. ඒකත් අපි පැත්තකින් තියාගමුකෝ. දැන් අපි කරන්න යන්නේ කැරට් එක පොඩ්ඩක් මේ නිකන් කුක් කරලා ගන්න යන්නේ කැරට් එක. කැරට් මේ ටික ඊට පස්සේ පොඩ්ඩක් අර මේ ෆ්‍රයි පෑන් එකේ පොඩ්ඩක් නිකන් කුක් කරලා වගේ ගන්නවා. උයා ගන්න තියෙන්නේ. දැන් මේ එතකන් සිගම්චි එක කපා ගමුනේ. මේක පොඩ්ඩක් නිකන් පොඩිවට කපා ගන්න තියෙන්නේ. ලංකාවේ ඔයාලා ඉන්නවනම් අර ලංකාවේ නිවිතියක නිකන් try කරලා බලන්න. හැබැයි මේක ලංකාවේ නිවිතියක තරම් මේ සෙවල වගේ නෑ. රස පොඩ්ඩක් ලංකාවේ නිවිතියකට යාන්තම් ළඟින් යනවා. හැබැයි ඒ තරම්ම නෑ ඉතින්. මේ මෂ්රූම් එක මේක හරිම රසයි. එක එක වර්ගයේ මෂ්රූම් ගන්නවා. මේ අපි ඉතින් මේක ගන්නවා. මේක හරි රහයි. ඒ නිසා අපි මේක ගත්තා. අපි දැන් මේ කැරට් එක කුක් කරගන්න යන්නේ සෙසමි ඔයිල් පොඩ්ඩක් විතර දාලා. චූට්ටක් දාලා ඒකට අපි කැරට් ටික දාගමු. දැන් ඔන්න කැරට් එක විනාඩියක් විතර පොඩි වෙලාවක් මේක මෙහෙම ෆ්‍රයි පෑන් එකේ පොඩ්ඩක් උයලා වගේ ගත්තාම ඇති. ගමන් තියෙන්නේ. පොඩි රෙසිපි පොඩි වෙනසක් නම් තියෙනවා. සුවඳක් නම් එනවා. ලොකු ගාලයක් තියෙන්නේ. හොඳයි නේ. පොඩි බඩගින්න අපිය ලොකු නෑ. දැන් මේ ඇති වෙන්නේ කැරට් එක. රසයිනේ කැරට් හැපෙද්දි නේද? හරි. විනාඩි 2ක් ගියේ නැහැ නේද? විනාඩියක් විතර පොඩ්ඩක් නිකන් අර යාන්තමට මේක කළා ගත්තේ. ඒක වෙනම තියාගන්නවා. රසයි. යාන්තමට හැපෙනවා. දැන් අපි මේ කොළ එකත් මේ ඒ විදිහටම යන්තමට දාලා මේක අපිට මේ තද උණු වතුර එකට ලුණු දාලා කොළ එක ඒකේ දාලා පොඩ්ඩක් අර කොළ එක මිරිකලා වගේ ගන්නත් පුළුවන්. මම ඉතින් ලේසියට මෙහෙම කරනවා. පොඩ්ඩක් මේ සෙසමි ඔයිල් චූට්ටක් දාන්න. චූට්ටක්. බින්දු 2ක් විතර වැඩි දිනවා. ඒකට ලුණු පොඩ්ඩකුත් දාන්න ඕන. ලුණු චුට්ටක් දැම්මා. pinch of salt. මේ ඔක්කොම අමුවෙන් වගේ ගන්න නිකන් ගොඩාක් මේ ඉදෙන්න දෙන්නේ නැහැ යාන්තමට උයලා ගන්න. එතකොට තමයි රස. ඔන්න මේකත් හරි විනාඩියක්වත් ගියේ නැහැ. මේ ඒකත් අපි මෙහෙම වෙනම තියාගන්නවා. මික්ස් කරගන්න එපා. දැන් අපි මේ මස් එක හදාගමු. ඊට පස්සේ මෂ්රූම් එක දැම්මම පොඩ්ඩක් ඒකේ රස එනවනේ. දැන් අපි මෙන්න මේ බීෆ් එක හදාගන්න යන්නේ. මේක නිකන් මේ පෑන් එකට දාලා
කුක් කරලා ගන්න. මේ කොරියන් අය නිරෝගී වෙන්න මේවා කාලා. ලස්සනට ඉන්නේ. ඔයාලත් මේවා ගෙදරදී හදලා බලන්න. ලංකාවේටත් හදන්න පුළුවන්. ඔක්කොම වගේ තියෙනවනේ ලංකාවෙත් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් සේරම වගේ තියෙනවා. අර මේ සිගම්චි තමයි ඒකට අර ලංකාවේ නිවිතියක ගන්න පුළුවන්. ආදේශකයක් විදිහට. ළඟින් හරි රසයයිනේ. මොනවාද ලංකාවේ නැත්තේ? ඔක්කොම තියෙනවානේ ලංකාවේ. හැම එකම තියෙනවා. ආයේ මේක කද්දි මෙන්න මේ සෝස් එක ඕන. මේක හදා ගන්න පුළුවන්. හදා ගන්න හැටි ඉක්මනින් කියන්න දැන් මම හදන්නේ නැහැ. මොකද දැන් තියෙන නිසා. මේකට ඕන මිරිස් කුඩු වලට හනි ටිකක් දාලා ඒකට ගාර්ලික් දාලා සීනි පොඩ්ඩකුත් දාලා හැබැයි චුච්චුජන් ඕන. චුච්චුජන් මෙන්න මේක පොඩ්ඩක් දානවා. දාලා හොඳට මික්ස් කරලා ගත්තාම සෝස් එක වගේ හැදෙනවා. ඒක තමයි මේ. ලංකාවේ චුච්චුජන් නැහැ. නැතුව සමහරක් විට ඇත්ත හැමදේම තියෙනවනේ ලංකාවේ නේද? බීෆ් එහෙම ගොඩක් පොඩිවට කපා ගන්න ඕන. මෙහෙනම් තියෙනවා මේ මාකට් වල පොඩිවට කපපු බිබිම්පප් වලටම තියෙන මේ මස් එකක්. මම මේ ළඟකදී TikTok එකේ දැක්ක වීඩියෝ එකක් මේ බිබිම්පප් හදනවා ගෑල් ළමයි. ඒකට එයා කියන්නේ බිබිම්පප්ද ඔය දෙකේ එකක් තමයි කියන්නේ. ඒ කමෙන්ට් කරලා තිබ්බා සමහරක් අය බැලලා තිබ්බා බිබිම්පප් ඒ කට්ටියක් කියනවා බිබිම්පප් කියන්නේ කියලා. කට්ටියක් කියනවා පිබිම්පප් කියන්නේ කියලා. මන් දන්නෙත් නෑ හරියට මොකද්ද කියන්නේ කියලා. ඔයාලා දන්නවනම් ඔයාලා කියන්න. මේ කොහොම කිව්වද ඉතින් දැන් බිබිම්පප් කෝ පිබිම්පප් කෝ දන්නවනේ මේක හදන්න කියලා. අර ළමයා පව් බැනලා කට්ටිය කමෙන්ට් කරනවා. මේකත් හරි. ඒකත් අපි මේ අයිනට දාගමු. දැන් මේකට මම මෂ්රූම් එකත් පොඩ්ඩක් දාලා මේ යාන්තමට තියලා ගන්නවා. ආයෙ වෙනම මේ ඔයිල් දාන්න ගියේ නැහැ. අරකේ බීෆ් එකට දාපු ඔයිල් ටික තියෙනවනේ. ඒ නිසා. දැන් මම මේ විනාඩියක්වත් තිබ්බේ නැහැ. මේක නම් මේ ඉක්මනට මේ මෂ්රූම් එක හැදෙනවා. ඒ නිසා. මේක නම් හොරීම රසයි නේද වගේ අයියා. ඔන්න මෂ්රූම් එක හරි. දැන් ඔන්න මේ ටික තමයි හදලා තියෙන්නේ. අපි දැන් ඔන්න මේ බෝන්චි එකත් පැල බෝන්චි ටිකක් නිකන් මේම ෆ්‍රයි පෑන් එකේ දාලා ගන්නවා. මේකත් අර උණු වතුරට දාලා ගන්නත් පුළුවන්. මං හිතන්නේ මං පොඩි මිස්ටේක් එකක් කරා. මේක මෙහෙම ෆ්‍රයි කරලා ඉවර වෙලා සෙසමි ඔයිලුයි හනි දාලා මික්ස් කරලා ගන්න ඕනේ. මම ෆ්‍රයි කරන්න කලින් මේ හනි සෙසමි ඔයිල් දෙක මික්ස් කරලා තමයි ගත්තේ. ඒකත් ඇති. ඔව්. යන්තමට ඉදෙන් අරලා ගන්නෙ. විතර කීයක් දානවද? දවසට එක ගන්න. ආයි විතර ඉක්මනට ජීවත්. විතර ඉක්මනට තමයි මේ දවස්වල ජීවත් වෙන්නේ. මේ බුල්සායි වලට එක්ස්පර්ට් නේ. ලස්සන කියන්නකෝ. මම කියන්න ඕනේ. මගේ කියන්න බාජන කීයක් දානවද?
බුල්සයි නම් සාමාන්‍යයෙන් එක්කෙනෙකුට දෙකක් ගන්න. ඈ 3ක් 4ක් කන්න බලා. ඕකේ මදිනේ. සෝස් පෑන් එක ඇතිනේ දෙකක් දාන්න. ඇති. අපි වීඩියෝ එකට විතරක් දෙකක් වෙන්නනවා. හැබැයි කනකොට පොඩ්ඩක්. වැඩිපුර කනවා. ඔන්න මේ ලස්සනට බුල්සායි එකක් දාන්නේ මෙන්න මේ විදියට තමයි. හරිද? වතුර වැටෙනවනේ. හරිනේ. ලස්සනට බුල්සායි එකක් දාන්නේ මෙන්න මෙහෙම. ඔන්න දැක්කනේ ලස්සන. ඒකට ලුණු චූට්ටක් එකපාර එකයිද? දෙකක් දාන්න පුළුවන් පොඩ අයිනට මේ පැත්තේ අයිනට අනිත් එක දාලා ගන්න. ලුණු පොඩ්ඩක් දැම්ම උඩේ. මේක එකක්. වදර අත පිරක් නෑ. ඔව් වතුර වැටෙනවනේ. පොඩ්ඩක් ගින්දර යාන්තමට තියන්න ඕන ගින්දර. නැත්තම් සවුත් වෙනවා. මට ඒක අයිනට දාගන්න තිබ්බේ. ඒක නම් පොඩ්ඩක් යනවා අන්න. නිවැරදි ආකාරයට බුල්සායි එකක් දාගන්න මෙන්න මෙහෙම. ඇති වෙන පොඩි අදයක් දෙන්න. මගේද? බිත්තරේ චුට්ටක් ඇදලා. ඒක හරි මෙහෙට පොඩ්ඩක් කරාම හරි. ආමෙන් ෂේප්. නියම රස වෙන අර බිබිම්බප් වල එන මේ මාසේ ගැන රස වෙනවා මේකේ. රසම රසයි. මේක මේ ගින්දර මේ ආන්දමට තියලා තියෙන්නේ. ඒ ගානට මේක නම් පොඩ්ඩක් විනාඩි 5ක් විතර එදගන් අපි බත් එක බෙදමු. මේ වගේ ලස්සන බෝල් එකක් වගේ ගන්න. මේක නම් මේ කොරියන් සිත්තම් වල තියෙන එකක්ම. ඒකට බත් අඩියට බත් පොඩ්ඩක් දානවා. ඊට පස්සේ මේකට මේ බත් එක බෙදාගෙන තියෙන්නේ. මේකට අපි එළවලු ටික තියාගන්නවා ලස්සනට. බත් එක මෙන්න මෙහෙම Mudah-mudahan tuh nggak ada lagi. මෙන්න තියෙනවා. මෙන්න තියෙනවා. දැන් ඔන්න අපි බුල්සායි එක ගන්නවා. මේ තියෙන නිවැරදි ආකාරයට හදාගත්ත බුල්සායි එක මෙන්න මෙහෙම තියාගන්නවා. දැන් අපි මේකේ රස බලන්න යන්නේ. අපි දැන් මේ සෝස් එකෙන් පොඩ්ඩක් මේක උඩට සෙසමි සීඩ්ස් දාන්න ඕන. දැන් සෙසමි සීඩ්ස් නැහැනේ. ඒ නිසා මෙහෙම කනවා. ඒක උඩට සෝස් චුට්ටක් ඔන්නෝම දාලා පොඩ්ඩක් දානවා. මම ගොඩක් දාන්නේ. මේක හොඳට මේ මික්ස් කරගන්න ඕන.
මේ ලස්සන තිනික් ඉතින් කඩන්න වෙනවා. අර හැන්දක් ගත්තා හරි. ලස්සනට ඩෙකරේට් කරගත්තු එක ඉතින් දුකෙන් හරි මෙහෙම මික්ස් කරන්න ඕනේ. නැත්තම් රස නැහැනේ. ඔන්න දෙන්න අපි කමු. කුප්‍රිය. රස. නියමලාය. රසයි. සිසිමි වල ටිකුත් දාගන්න. ඕක සිත්තමේ තියෙන වෙන වෙනම. සිසිමි ඔලිව් දානවද? එපා දැන් දාන්න. අපි දැන් හැම එකටම දැම්මනේ. දැම්මනේ. මේක සිසිමි ඔලිව් තියනවා. ඒ රහ වෙනවා. දැන් තමයි බලන් ඉන්න අයටත් කටක් කවමු අපි. ඕක බලන් ඉන්න අය. ඔන්න ඔයාලටත් මං හදපු බිබිම්ප. කාල රස කියන්න ඕනේ. එහෙනම් ආය ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එතක සතුටෙන් පරිස්සමෙන් hina වෙලා ඉන්න ඕනේ.